මේ Plenty with Sulu ලංකාදීප සමග මේ 6 වෙනි අවුරුද්ද අපේ. ඒතර මේ අවුරුද්ද මට විශේෂයෙන්ම විශේෂ වෙනවා පුද්ගලිකව. ඒකට ප්‍රධානම හේතුව තමයි අවුරුදු 15ක් සපිරෙනවා කාන්තා බලගැන්වීම පිළිබඳව මගේ වැඩ කටයුතුත් එක්ක. ඒකින්ද Plenty with Sulu එක අද අපි ගේන්නේ කාන්තාවන්ට විශේෂ වූ මාසය තුල සුවිශේෂ වූ කාන්තාවන්. මේ කාන්තාවන් ඇවිල්ලා අපි වැඩසටහනට අරගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතය තුළ යමක් ධනාත්මකව අපේ ජීවිතවලට ගන්න පුළුවන් කියලා හිතලයි. ඉතින් මම හිතනවා ඔබටත් මේ වැඩසටහන තුළින් ඔබේ ජීවිතේට යම්කිසි ධනාත්මක දෙයක් එකතු වෙයි. ඒක ඔබේ ජීවිතයට රුකුලක් වෙයි කියලා. මේ Plenty with Sulu ලංකාදීප සමග මගේ ඇඳුම් G-Flock. මේ G-Flock එකේ තියෙන විශේෂත්වය තමයි ඕනම සයිස් එකක ඇඳුම් තියෙනවා. ගිහිල්ලා බලන්න. ඒ වගේම මගේ hair එක, මගේ කොණ්ඩය, මගේ මේකප් එක Mosh word place උත් තියෙනවා, රමාඩා එකෙත් තියෙනවා. මේ ස්ථානය, මේ venue එක අපිට දීලා තියෙන්නේ Cafe King Ross. ඇවිත් බලන්න. මේ ලංකාදීප සමග Plenty with Sulu. අද Plenty with Sulu එක එකතු වෙන්නේ විශේෂ වූ කාන්තාවක්. මොකද මේ කාන්තා මාසෙනේ. ඒතර මේ විශේෂ වූ කාන්තාවක් කියන්නේ ඇය කොළඹින් නෙමෙයි. ඇය අනුරාධපුර ඉඳලා තමයි මේ වැඩසටහනට එන්නේ. මම පොඩ්ඩක් ඇය ගැනට වඩා ඇය වැඩ කරන ආයතනය ගැන පසුබිම ගැන කතා කරන්නම්. ඇය තමයි එම ආයතනයේ මානව සම්පත පිළිබඳව නිලධාරිනිය. ඒතර මේ ආයතනයේ නම ඇවිල්ලා වීල් මාස්ටර්ස් පුද්ගලික ආයතනය. අනුරාධපුරයෙන් පටන් අරගෙන වවුනියාව කොළඹ වගේ ප්‍රදේශවලට ව්‍යාප්ත වූ ආයතනයක්. ඒකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ වීල් මාස්ටර්ස් කියන්නේ ගොඩක් වෙලාවටම වාහන අලුත් වැඩියාව පිළිබඳව වන ආයතනයක්. ඒ කියන්නේ අපි කිව්වොත් මෙකැනිකල් බොඩි පාර්ට් ගහන ඒ වගේ ආයතනයක්. ඒතර මේ වගේ ආයතනයක කාන්තාවන් වැඩ කරනවා. කාන්තාවන් කියන්නේ නිකං කාන්තාවක් නෙමෙයි. විශේෂයෙන්ම කාන්තාවන් නායකත්වයක් විදියට 80%ක් එහි වැඩ කරනවා. ඒ වගේම මේ ආයතනයේ කාන්තාවන්ට විතරක් නෙමෙයි විශේෂ වූ අයටත් ඉඩ දීලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ එහි මානව සම්පත පිළිබඳව නිලධාරිනිය ඩිල්රුක්ෂි ක්ලෙමන්ස්. ඩිල්රුක්ෂි ආදරෙන් සාදරෙන් අපේ වැඩසටහනට බාර ගන්න. ඩිල්රුක්ෂිව මට හම්බුනේ වැඩසටහනකදී අනුරාධපුරේදී. ඉතින් මට ඇගේ කතාව අහගන්න ලොකු වමනාවක් තිබ්බා. මොකද අපි ගොඩක් වෙලාවට හිතනවා මේ හැම දෙයක්ම කොළඹින් තමයි පටන් ගන්න කියලා. සමහර දේවල් තියෙනවා ගමෙන් පටන් අරගෙන කොළඹට ඉගෙන ගන්න පුළුවන්. ඩිල්රුක්ෂි මම මෙහෙම දෙයක් ඇහුවොත් ඔයා කොහොමද ඔය ඔටෝ කියන්නේ දැන් අනුරාධපුරේ ගොඩක් වෙලාවට කාන්තාවන් බලන්නේ ගේ ගාව තියෙන රස්සාවකට යන්න නැත්නම් රජයේ රස්සාවකට යන්න නැත්නම් ඇඟලුම් කර්මාන්තේ නැත්නම් කොළඹට ඇවිල්ලා තමයි රස්සාවක් හොයන්නේ. නමුත් ඔයාට හම්බෙනවා මේ කාන්තාවන්ට කිසිම සම්බන්ධයක් නැතුව තියෙන ආයතනයක රස්සාවකට යන්න. කොහොමද ඒ ගමන ආරම්භුනේ? දැන් අවුරුදු 10කට උඩදී තමයි මම මගේ කම්පැනි එකට එන්නේ. මම ඉන්නේ accounts assistant කෙනෙක් විදිහට. හැබැයි මම මානව සම්පත් පිළිබඳ ඩිප්ලෝමා එකක් කරලා තියෙනකොට මම ඊට අමතරව accounts පැත්තත් හදාරමින් ඉන්නකොට තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට අපේ කම්පැනිය ඔච්චර බ්‍රාන්ච් ගොඩක් තිබුණේ නැහැ. පොඩි කම්පැනි එකක් තිබුණේ. කොච්චර විතර බ්‍රාන්ච් තියෙනවද දැන්? දැන් බ්‍රාන්ච් 8ක් තියෙනවා. බ්‍රාන්ච් 3ක් වගේ තමයි මම සම්බන්ධ වෙනකොට තිබුණේ. ඊටත් අවුරුදු 15කට කලින් තමයි කම්පැනි එක මේ පටන් අරගෙන තිබුණේ. දැන් අවුරුදු 30ක් අපේ කම්පැනි එකට. ඔය අතරදී එක එක බ්‍රාන්ච් ඔටෝමොබයිල් වලින් එහාටත් ගියපු ඒවාට දැන් ඇවිල්ලා තියෙනවා අපේ බොස් යටතේ. මම ඉතින් මුලින් ඉඳන්ම මේකේ accounts පැත්තේ ඉඳන් මානව සම්පත් පැත්තට ඇවිල්ලා අපිට ලොකු අභියෝගයක් අනුරාධපුරේ ඒ පැත්තේ මේ vacancies වලට කට්ටිය ගන්නකොට අමාරුයි. ඒ පැත්තේ qualification තියන අය අඩුයි.
කොළඹින් එහෙට ගෙනියන්න බෑ ඒගොල්ලන්ට වියදම් වැඩි ඒවා ප්‍රශ්න ඔක්කොටම මුණ දීගෙන එනකොට අපේ හිටපු ලේඩීස් අය ටික ඒවා ඉගෙනගෙන ඉස්සරහට ආවා ඒකෙන් මැනේජර් පොසිෂන් වල හිටපු අය දැන් ජෙනරල් මැනේජර් එනකන් ඇවිල්ලා තියෙනවා ඔටෝමොබයිල් සම්බන්ධවම එයාලා වාහනයක ගිහිල්ලා වාහනේ ලෙඩේ අඳුනගෙන කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා මගේ කම්පැනි එක සතුටුයි කියන්නේ ඉතින් ඒ කියන්නේ දැන් ඕගලන් සමාජය විසින් දැන් අපි ගොඩක් වෙලාට කියනවා කාන්තාවන් නායකත්වයට ගේන ආයතනයේ ගේන්න කියලා. ඔයාලට උනේ අනුරාධපුරයට දැන් මේ කොළඹින් අය කැමති නැහැ අනුරාධපුරය ඇවිල්ලා ජොබ් එකක් කරන. එතකොට කාන්තාවන් ඒගොල්ලන්ම මේ කියන්නේ ආයතනයේ තේරුම් ගත්තා එතන තියෙන ජෙන්ඩර් මේක නෙමෙයි ඉගෙනගෙන එන්න පුළුවන්. ඒ කාන්තාවද පිරිමියක්ද කියන එක නෙමෙයි බලපාන්නේ. දැන් මේකෙදි මම මතක් කරන්න ඕන අමල් පියතිලක තමයි මේක පටන් ගත්තේ මැනේජින් ඩිරෙක්ටර්. දැන් එයා පටන් අරගෙන දැන් කාන්තාවන් දැන් ඔයා කිව්වා වගේ වාහනේ ගිහිල්ලා ඇවිල්ලා වාහනේ තියෙන ලෙඩ එන්ජිනේ තියෙන ලෙඩ ඔක්කොම කියනවා. ඒතකොට කොහොමද දැන් කාන්තාවන් ඔහොම ලෙඩ කියද්දි සමහර කාන්තාවන්ට වාහන නැතුවත් ඇතිනේ. ඒතකොට කොහොමද දැන් ඕක අනිත් අය බැලුවේ දැන් පිරිමි අය ගේන වාහනයක එයා බ්‍රැගලවිලා කියනවා මේක එන්ජිමේ මිස් වෙනවා නැත්නම් එන්ජිමේ සද්ද එනවා. ඒතකොට කොහොමද ඒක දැක්කේ සමාජය? සමාජය යනකොට ගොඩක් පිරිමි අය කැමති නෑ මේ කාන්තාව මේ වගේ එකකට එද්දි පිළිගන්න. මේගොල්ලෝ කියන දේ අහන්න කැමති නෑ. ගොඩක් අපි ඉන්ෂුරන්ස් කම්පැනි එක වැඩ කරන ඔය බොඩි රිපෙයාර් වලදී, ඒ කියන්නේ ඇක්සිඩන්ට් රිපෙයාර් බ්‍රාන්ච් එකක් වෙනම තියෙනවා. ඒකෙදි ඉන්ෂුරන්ස් කම්පැනි එක තමයි මේ වැඩ කරන්න වෙන්නේ අපිට ඒ නිලධාරීන්ට. ඒවල ඉන්නේ ඉහළ ඉංජිනේර්ස්ලා එනවා. දැන් මේ වාහනේ මේගොල්ලෝ ප්‍රයිස් දෙනවා, මේවට කෝටේෂන් හදනවා, ඒවා ඉල්ලනවා. එතකොට ඒගොල්ලෝ බලන් ඇවිල්ලා කියනවා මේගොල්ලෝ කියන වාහනේ රිපෙයාර් එක මෙන්න මෙහෙම කියද්දී අර ඉහළ අය ඉංජිනේර්ස්ලා ඉන්ෂුරන්ස් කම්පැනි වල එන අය පිළිගන්න කැමති නෑ මේ ලේඩි කෙනෙක් කියන එක අපි මොකටද අහන්නේ අන්න ඒ තැනට එනවා. ඉතින් අපිට ඒක ලොකු අභියෝගයක් මේ ශාස්ත්‍රයට. මේ මම දැනටත් ඒක තියෙනවා. දැන් කාලයක් ගිහිල්ලා වුණත් තියෙනවා. ඒ වුණාට ගොඩාක් කස්ටමර්ස්ලා ඉන්නවා මේ මෙහෙම කාන්තාවෝ එක්ක වැඩ කරන්න ලේසි ඇවිල්ලා දෙයක් කියලා. ඒගොල්ලෝ අර කාන්තාවක් වුණාම පිරිමියෙකුට වඩා හැමදේම ඇතුළට ගිහින් බලනවා, හරියටම බලනවා කියන තැන ඉන්න කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ අපි හොයාගෙන එනවා දිගටම. මේ හොඳයි. ඉතින් අපිට හොඳ තැනක තියෙනවා දැනට. අර ප්‍රශ්න තියෙන්නේ ඉහළ ඉංජිනේර්ස්ලා කියන අය දැනට ඉංජිනේර් ලෙවල් එකට ගිහින් නැහැ ලේඩීස්ලා. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට අර උගත්කම කියන දේදී බලන්නේ එතනදී අර එනවා මෙයා පිරිමියෙක් කිව්වොත් මෙයා දන්නවා මේ කාර් එකක මේ ගෑනු මොනවද කියන්නේ කියලා. ඉතින් මං හිතනවා රක්ෂණ ශාස්ත්‍රය දැන් ගොඩක් වෙලාට කතා කරනවා අපි සමානතාවය කියලා. එනකොට ඒ සමානතාවය ගැන හිතන්න ඕන. මොකද රස්සාවක් හරි අපි දැනුම කියන දේ, ස්කිල් එක නිපුණතාවය කියන දේ පිරිමියාද ගැහණියද කියන එක නෙමෙයි බලපාන්නේ ඒක හරියට කරනවද කියලා. ඒතේ අභියෝගات එක්ක ඔබලා ඇවිල්ලා තිනවා 80%ක් ඔබේ ආයතනයේ ඉන්නේ කාන්තාවන්. ඒකත් ඉහළ කළමනාකරණයේ ඉන්නේ කාන්තාවන්. එතකොට දැන් කාන්තාවනේ ඉහළ කළමනාකරණයට එද්දී දැන් මම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් අනුරාධපුරේ වවුනියා වගේ පැතිවල ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් නැත්තම් ඔවුන්ගේ ගෙදර ඉන්න අය කොහොමද ඒක දකින්නේ? සමහර අපි මැරිඩ් කට්ටියට වඩා පොඩි කාලෙකදී අපි අන්මැරිඩ් කට්ටිය තමයි ගොඩක් වේකන්සි වල රික්‍රූට් කරන්නේ. කාලයක් මේගොල්ලෝ කම්පැනි එකේ ඉඳලා අපේ බොස් උනත් ඒගොල්ලන් මැරේජ් එකකදී ඒගොල්ලන්ට උදව් කරනවා, ගෙදර දේවල් වලට උදව් කරනවා. ඒ වලින් ඒගොල්ලෝ කාලයක් අපිත් එක්ක ඉඳලා මේ එනවා කම්පැනි එකේම දේවල් ඉගෙන ගන්නවා. පොඩි දේ ඉඳන් ඉහළටම යනකම් ඉගෙනගෙන අද ඉන්නවා මැරි කරලා බබාලා දෙන්නෙක් ඉන්නවා දැන්. එයාගේ හස්බන්ඩ්ත් අපිත් එක්කම එකතු වෙලා එයා රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඒ වුණාට අපිත් එක්ක හරි ආසාවෙන් වැඩ කරගෙන ඉන්නවා. එහෙම ප්‍රශ්නයක් නෑ මේ පේරන්ට්ස්ලටවත් එයාලගේ ෆැමිලි වල කට්ටියටවත් අපි එහෙම වැඩ කරනවා. තමාගේ වයිෆ් හරි දුව හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ගරාජ් එකක වගේ දැන් මේ ඒ කියන්නේ දැන් ගොඩක් අය කැමති කාන්තාවක් ලස්සනට ඇඳගෙන ගිහිල්ලා ඔෆිස් එකක වැඩ කරන්නනේ. ඒ කියන්නේ මෙහෙමනේ දෙමව්පියෝ වුණත් කියන්නේ ගෑනු ළමෙක් කිව්වම ආස ඔෆිස් එකක දැන් මේ වගේ දෙයකට එද්දි ගෑනු ළමයි එහෙම යද්දි පිරිමි ළමෙක් හොයාගන්න එහෙම අමාරු නෑ.
අපි මේ මවක අර ගරාජ් එක කියන වචනේ තමයි එතන ප්‍රශ්නේ. වර්ක්ෂොප් කියන එකට ඇවිල්ලා අපේ බොස් හැදුවා AC රූම් එකක් ඇතුලේ තමයි මැනේජර් ඉන්නේ. එයා හොඳ තැනක පොසිෂන් එක තියලා අතන්ට යනකොට ඒක පිළිගන්න හොඳට. ඒ පිළිගන්න තැන හැදුවා. ඒ කියන්නේ ඕනම රස්සාවකට තියෙනවනේ යම්කිසි තත්වයක් ඒ ගරුත්වයේ ඊතර දීලා. ඉතින් ඒ අකාන්තාවද පිරිමියද නෙමේ ගරුත්වය දීලා. තව විශේෂ දෙයක් තියෙන ඔයගලගේ ආයතනයේ. විශේෂ වූ අයට කියන්නේ ආබාධිත වූ කාන්තාවන්ට විශේෂයෙන් ඔබලා රැකියාවල් සපයනවා. ඇයි එහෙම කරන්න හේතුව? ඔයාගේ ජීවිතයත් එක්ක සම්බන්ධයි කියලා මම දන්නවා. කොහොමද ඒක ආවේ? මේ මට ඉන්නේ ආබාධිත කියන්නේ මට කතා කරන්න බැරි දුවෙක් ඉන්නවා. ඉතින් මම දෙතුන් පාරකදී මගේ ජොබ් එකෙන් අයින් වෙන්න හැදුවා අපේ බොස්ගෙන් මට බෑ මෙයාත් එක්ක මේක අමාරුයි මේක කරන්න කියලා. ඉතින් බොසුත් තේරුම් ගත්තා මෙයාට අමාරුයි තමයි කියලා. හැබැයි එයා මට බොස් හැම වෙලෙම අවස්ථාවක් දුන්නා. එයා මට ඉන්නේ මෙහෙම දරුවෙක් හින්දා ඔයාට මම හැම පහසුකමක් දෙන්නම් ඔයා වැඩ කරන්න. මට බබාව ගෙනිත් තියාගෙන ඔෆිස් එකේ වෙනම තැනක් හදලා තියෙනවා මට බබාව තියාගන්න. ඒ වගේ පහසුකම් දීලා ටික දවසක් ඉන්නකොට අපිට ඒ වගේ අය මේ වේකන්සි හොයාගෙන ආවා. එතකොට බොස් හිතුවා මට මගේ HR මැනේජර්ටත් මේ වගේ දරුවෙක් ඉන්නවා නම් මම මේ වගේ අයට අවස්ථාව දීලා බලන්න ඕනේ. මේගොල්ලොත් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. කවදා හරි මගේ දරුවත් මගේ කම්පැනි එකේ වැඩ කරන්න ඕනේ කියන තැන හිතුවා. මට මේ වගේ අවස්ථාවක් දුන්නා. ඉතින් අපි දැනට 8 දෙනෙක් ආබාධිතයි අපේ කම්පැනි එකේ වැඩ කරනවා. මම ඒගොල්ලන් ගැන පෞද්ගලිකවම හොයලා බලනවා. ඒගොල්ලෝ මාස 3ක් විතර කාලයක් වැඩක් නොකරම සැලරි එකක් අපි ගෙවුවා. එතකොට මැනේජර්ස්ලා කියනවා මේගොල්ලෝ නිකන් ඉන්නේ. කොහොමද මෙහෙම වෙන්නේ? ඇයි අපි ඒගොල්ලෝ හිතනවනේ කොස්ට් එකක් ගැන. බොස් කිව්වා නෑ මගේ කම්පැනි එකේ මම සැලරි එකක් ගෙවනවා. ඒගොල්ලන්ට කමන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ මමයි ගෙවන්නේ කියලා. මාස 3ක් විතර යනකොට ඒගොල්ලෝ වැඩ බලාගෙන ඉඳලා ට්‍රේනින් වෙලා දැන් හොඳට වැඩ කරනවා. ඒ අවස්ථාව දුන්නා බොස් අපේ. ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අයට අවස්ථාව දීලා මටත් ඒකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. මේ ඇත්තටම හොඳට වැඩ කරනවා. දැන් අපේ කම්පැනි එකේ උදේ 6:00 වෙනකොට එන්නේ එහෙම කෙනෙක් වැඩට ඉස්සල්ලාම එන්නේ. මේ වැඩසටහන් වලදී යා කියනවා මං ගහලා එළියුවත් මං ඒ කම්පැනිෙන් අයින් වෙන්නේ නැහැ කියනවා යා. ගොඩක් වෙලාට අවස්ථාව නොදෙන එක තමයි තියෙන්නේ. අපේ ගොඩක් වෙලාට ආයතනික පොලිසි වල අපේ තියෙනවා අපි මේ දේවල් කරනවා කියලා. නමුත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැද්දි? ගොඩක් වෙලාට අපිට අර මේකට මිලකරණයක් කරනවා. ඒ මිලකරණය සමහර විට අපි ලාභ ලබන ආයතනෙ හින්දා සාධාරණ වෙන්න පුළුවන්. නමුත් දිගු කාලින ලාභයක් හොයනවා නම් පොඩ්ඩක් ඉවසන්න පුරුදු වුණොත් මෑ කිව්වා වගේ හැමෝටම අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ ළමයි අර දැන් ඇතුළෙන්ම ඒගොල්ලන් ආපු ගමන් ආවනේ රිජෙක්ට් දැන් ප්‍රශ්න ආවනේ මේගොල්ලන් කොස්ට් එකක් විදියට. දැන් මේ අය මොන වගේ වැඩද කරන්නේ? ඒගොල්ලෝ සමහර අය හෙල්පර්ස්ලා විදියට වැඩ කරනවා. මෙකැනිකල් ටින්කර් වැඩ කරන. ඒ කියන්නේ වාහන පෑස්සුම් කරුවන්ට. ඒතර ඒගොල්ලන් ඒ ප්‍රවේශමෙන් ඒවා කරනවා. කියන්නේ අපි දැන් මාස 3ක් විතර මේගොල්ලන්ට අවස්ථාවක් දුන්නානේ. ඒතකොට මේගොල්ලෝ බලාගෙන හිටියා මෙතන මොකද වෙන්නේ මොනවාද මට කරන්න තියෙන්නේ මම මොනවාද කාට හරි උදව් කරන්න ඕනේ විදිය බලන් ඉඳලා ඒගොල්ලෝ අපේ පැත්තට හැදුනා. ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවනේ පරිස්සම් වෙන්න ඕන විදිහ ඒගොල්ලෝ ඉගෙන ගත්තා. දෙන්නෙක් ඉන්නවා මේ වාහන පෑසුම් කරුවට උදව් කරන අය. අනිත් අය වාහන සර්විස් පැත්තේ වාහන හොදන පිහදාන ඒවල කරනවා. ඒගොල්ලන් ලොකු අමාරුවක් නෑ. සමහර දෙන්නෙක් විතර ඔළුවේ ප්‍රශ්න තියන අය ඉන්නවා උදව් කරනවා. ඒගොල්ලෝ බලාගෙන ඉඳලා අනිත් අය කරන දේ කරනවා. එතකොට සමහර අය නම් මේ අත් කකුල් වල ප්‍රශ්න තියන අය ඒගොල්ලන්ට ඔළුවේ ප්‍රශ්නයක් නැති හින්දා හොඳට වැඩ කරනවා. අපි දැන් EPF ETF ගෙවන්න පටන් අරගෙන ඒගොල්ලන්ව කම්පැනි එකෙන් සමහර අය ලෙඩ අසනීප හින්දා අයින් වෙන්න යනවා. අපි ඒගොල්ලන්ට ඒ ලෙඩ අසනීප වලට නිවාඩු බෙහෙත් ගන්න අවස්ථාවල් ඒවත් දෙනවා. දීලා ඉස්සරහට අරගෙන යනවා. ආබාධිතයි කියන්නේ ගොඩක් වෙලාට මනසින් ආබාධිත වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ අපේ ආකල්ප වලින් මං හිතනවා ආබාධිතයන්ට වඩා ආබාධිතයි සාමාන්‍ය අපි ගොඩක් වෙලාට. මොකද අපි හැමතිස්සෙම බලන්නේ අංග සම්පූර්ණ මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න මිසක් අනිත් කෙනාට අපිට වඩා හොඳට කරන්න පුළුවන් ඒ අවස්ථාව දෙන්නේ.
දැන් අකවරට සර්විස් කරද්දී ඉන්නවා මන්ද මානසිකත්වය ආබාධිත. එතකොට දැන් ওই වාහනනේ ගේන්නේ. ප්‍රශ්න ඇති වෙන්නේ නැද්ද පාරිභෝගිකයන්ගේ? ගොඩක් 80%ක් විතර කස්ටමර්ස්ලා හොඳ තැනක ඉන්නවා. සමහර කස්ටමර්ස්ලා මේ වගේ අය මගේ වාහනේ අල්ලන්න එපා. එහෙම අකමැති අය ඉන්නවා. ඉතින් මම ඉල්ලනවා මේ වගේ අයටත් අවස්ථාවක් දෙන්න. අපි ඒගොල්ලෝ දිහා බලලා අනුකම්පාවෙන් ඒගොල්ලෝ දිහා බලනට වඩා ඒගොල්ලන්ට අවස්ථාවක් දීලා ඒගොල්ලන්ගේ ජීවිතෙත් ඉස්සරහට ගන්න දෙයක් දුන්නොත් තමයි වටින්නේ කියලා හැමෝගෙම. ඒගොල්ලෝ අල්ලන්න එපා කියන එකලම් බයයිද වාහනෙට හිහූරයි එහෙම කියලාද නැ? වාහනේ ඩැමේජ් කරයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැතුව කඩයි එහෙම කියලා තමයි හිතන්නේ. කම්ප්ලේන් එනවා. ඉතින් අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. දැන් ටිකට වැඩසටහන් දෙක තුනකුත් හදාගෙන යනවා අපි. මේගොල්ලෝ වගේ අය අපිත් එක්ක ඉන්න ඕනි කියන එක ඒගොල්ලන්ට තේරුම් කරන්න පුළුවන් දේවල්. ඒතර මේ ළමයි ඔය ඕවා කරද්දි මොනවා හරි ඩැමේජ් කරලා තියෙනවද නැත්නම් ඒගොල්ලන් ඒ බයටද එහෙම කියන්නේ මෙහෙම එකක් වෙලා හින්දාද? දැන් ඩැමේජ් කරලා නැහැ කවුරුත්. ඒගොල්ලෝ බයට කියන්නේ කියන වාහනේ වටිනාකම වැඩි මේගොල්ලෝ ඩැමේජ් කරයි මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ කියලා. එහෙම වුණොත් සමහර අවස්ථාවලදී අපි ඒගොල්ලන් අපේ එයාගේ වාහනෙන් අයින් කරගෙන තියෙනවා. එයාලා වෙන වාහන වලට යොමු කරලා ඒ වැඩ කරන වාහනෙන් අයින් කරගන්නවා. අපි ආපස්සට යනවා. මොකද අපේ කස්ටමර් හින්දා. එතකොට ඒගොල්ලන්ගේ ඒ අයට දුකක් එහෙම දැනෙනවද එහෙම අයින් කරගද්දි? එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් හිත හදනවා පුළුවන් තරම් සමහර අය තේරුම් ගන්න නැහැනේ. දැන් ඔයා ඔය කරන වැඩෙන්ම වාගේ දරුවා ආබාධිත දරුවට කතා කරන්න බෑ. ඔයා හිතන්නේ දැන් සමාජය ඔයා දැකලා තියෙනවා වගේ බොස් වගේ හොඳ අයත්. ඒ වගේම සමාජය ඔයා දැකලා තියෙනවා ඒකට ලෑස්ති නැති මිනිසුන්. එතකොට අම්මා කෙනෙක් විදියට ඔයා කොහොමද මේ සමාජය දකින්නේ? මම හිතන්නේ දැන් මට ආබාධිත දරුවෙක් ඉන්න හින්දා තමයි මට ඒක දැනෙන්නේ. අනිත් අයට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි හැම කෙනෙක්ම එක වගේ හිතලා අපි වැඩ කරොත් ඒගොල්ලන්ටත් අවස්ථාවක් තියෙනවා ඉස්සරහට යන්න. ඒගොල්ලෝ අපිත් එක්කම ඉඳී කියලා ජීවිතේ ඒගොල්ලෝ කවදා හරි මේ සතුටින් ජීවත් වෙයි කියලා හිතනවා මම. හැම අම්මා කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ එයාගේ දරුවටත් සමාජයේ ඉඩක් දෙන්න කියලා. එහෙනම් ඒකේ ගැන පොඩ්ඩක් අපි හිතුමු. මොකද අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ හැම දෙයක්ම හරියට කරගන්න. ඒත් මෑත් අම්මා කෙනෙක් මෑ කියන්නේ අවස්ථාවක් දෙන්න කියලා. මම ටක් ගාලා ප්‍රශ්න 5ක් විතර අහන්න. මට එක උත්තරයක් දෙන්න. ඔබ දුක් වෙනවද කිසිම මොහොතක ඔබට ආබාධිත දරුවෙක් ලැබුණේ කියලා? මම මුලින් නම් දුක් වුණා. අපේ බොස් වගේ කෙනෙක් මට හම්බෙලා මේ වගේ කම්පැනි එක වැඩ කරද්දි මම ඇත්තටම දැන් සතුටින් ඉන්නේ. එයාටත් අවස්ථාවක් තියෙනවනේ කියලා. ඔබ හිතනවද මෙහෙම එකක්? දැන් ඔය වගේ බොස් කෙනෙක් හම්බුණා එහෙම හම්බුණා. හරි. විවාහය කියන දේ කාන්තාවක් 10 පාරක් හිතන්න ඕනද නැත්නම් විවාහය කියන දේ කාන්තාවකට අවශ්‍යම දෙයක්ද? අවශ්‍යම දෙයක් නෙවෙයි හිතන්න ඕනේ. හිතන්න ඕන අවශ්‍යම දෙයක් නෙමෙයි. කාන්තාවක් ඇයි රැකියාවක් කළ යුත්තේ? ගෙදර ආර්ථික තත්ත්වය නගා සිටව ගන්න තමයි ගොඩක්ම ආර්ථික අපහසුතා වලින් හස්බන්ඩ් ඇන්ඩ් දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම මේ ජොබ් එකක හිටියත් අමාරු තත්ත්වයක් නේ තියෙන්නේ. ඉතින් ගෙදරට උදව්වක් වෙන්න තමයි මම මේ ජොබ් එක කරේ. ඒ වුණාට ඊට වඩා එහා ගිය තෘප්තියක් මම දැන් ජොබ් එකෙන් ලබනවා. හරි. මේ අන්තිම ප්‍රශ්නය හිතින්ම උත්තර දෙන්න. මොකද ගොඩක් වෙලාට කාන්තාවන් හිතන දෙයක් තමයි අම්මා කෙනෙක් කියන්නේ ලොකුම වගකීමක්. ඒක ලැබුණම බිරිඳක් වෙන්න අමතක වෙනවා. ඔබව හඳුනන්නේ බිරිඳක්ද අම්මා කෙනෙක්ද නැත්නම් කාන්තාවක් කියලා? මම ওই රෝල් තුනේම ඉන්නවා. බොහොම මාරුයි ජොබ් එකත් එක්ක බිරිඳගේ වගකීම් කරන්න ඕනේ. අම්මා බිරිඳ කියන දෙකේම සෑහෙන තැනක ඉන්නවා. මේ බැලන්ස් කරගෙන ජොබ් එකත් කරගෙන යනවා ඉතින්. ගොඩක් කාන්තාවන්ට ඇයව අමතක වෙලා ඇය බිරිඳක් වෙනවා, මවක් වෙනවා. හැබැයි කාන්තාවක් මිනිස්සෙක්. එහෙම නේද? හරි. අද අපි කතා කරේ ඇත්තටම සුවිශේෂ වූ කාන්තාවක්, අම්මා කෙනෙක්, බිරිඳක්. ඇය කතා කරේ
සමාජය තුළ අපි දකින්නා වූ සාමාන්‍ය කාන්තාවක් විදිහට නෙමෙයි. ආයතනයක රැකියාවක් කරද්දී ඒ ආයතනය විසින් සමාජයට කරන්න පුළුවන් ධනාත්මක වෙනසක් ගැන. ඒ කිව්වේ ඇගේ ආයතනය පිළිබඳව. ඒ ආයතනය කරලා තියෙන වෙනස ඇයට පෞද්ගලිකව ඇය දකින විදිහත් තව කී දෙනෙක්ට ජීවිතයක් නැවත දීලා තියෙනවද? ඉතින් අපි හිතනවා මේ කාන්තා දිනේදී අපි කතා කළ යුත්තේ ඇගේ ගමන කාන්තාවන් වගේම කාන්තාවන් නිසා සමාජය වෙනස් වෙන්න ඕන ආකාරය. මොකද කාන්තාව තමයි සමාජයක් ඇති කරන්නෙත් නැති කරන්නෙත්. මෑ තමයි අද අපිත් එක්ක අනුරාධපුරේ ඉඳලා ඇවිල්ලා එකතු වුණේ. ඇය ඩිලුක්ෂි ක්ලෙමන්ස් ඇගේ ආයතනය ඇවිල්ලා වීල් මාසස් පුද්ගලික ආයතනය. ඒතර මේකේ සභාපතිතුමාව මම මතක් කළ යුතුයි අමල් පියතිලක. විශේෂයෙන් ඔහු කරන මේ සේවාව කාන්තාවන්ට පමණක් නෙමෙයි ඔහු කරන සේවාව වල විශේෂ වූ ආබාධිත ඇති පුද්ගලයන්ට රැකියා අවස්ථා දීලා ඔවුනුත් ආර්ථිකයට සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ජීවිතයත් ආර්ථිකයෙන් නගා සිටවීමට ඔහු කරන්නා වූ මේ වෑයම අගය කළ යුතුයි. මේ ප්ලේන්ටි විත් සුලෝ ලංකාදීප සමග